මචං ගිය වීඩියෝ එකට ගොඩක් එක් මට බැන්නා. මම මේක AI වලින් කරලා මිනිස්සුන්ගේ දුක මාකට් කරනවා කියලා. views හිඟා කරනවා කියලා. ඔව් ඒක AI තමයි. හැබැයි මම මේක කළේ ෆෝන් එක ඔබ වීඩියෝ කර ඔන්න වෙලාවක් අපිට තිබුණ නැති නිසා ඔපි හිටියේ මඩ අස්සේ හිර වෙලා. මට ඕන උනේ පණ්ඩයක් දෙන්න විතරයි. මට ඕන උනේ ලෝකෙට පණිවිඩයක් දෙන්න විතරයි මචං. මම හිතුවා උඹලට ඒ පණිවිඩේ තේරයි කියලා. කාටවත් රිදුනා නම් එත්තටම සමා වෙන්න. දැන් බලපන් වටපිටාව. වතුර බැස්සා. හැබැයි ප්‍රශ්න කන්දරාව තාම එහෙමමයි. මුළු ගමම නිකන් සොහනක් වගේ. හැම තැනම අඩි ගාණක් උසට මඩ. ගෙවල් ඇතුළට යන්න බෑ ගඳේ. සත්තු මැරිලා කුණු වෙලා. අපි ආසාවෙන් හදපු ගෙවල් දැන් නිකන් ගව මඩු වගේ වෙලා. හුස්ම ගන්නත් අමාරුයි. ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් අවුරුදු ගාණක් හම්බ කරපුවා එක රැයින් කුණු ගොඩවල් වුණා. මේවා ආයෙ ගන්න අපිට තව ආත්මයක්වත් යයි මචං. හැබැයි මේ වෙලාවේ මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා. දකුණේ අපේ මිනිස්සු. මාතර, ගාල්ලේ, හම්බන්තොට, කතරගම කොල්ලෝ. උඹලා දෙවිවරු. උඹලට මේ පාර ගම් වතුර ආවේ නැහැ. හැබැයි උඹලගේ මනුස්සකම ගම් වතුරක් වගේ ගැලුවා. ලොරි පිටින්, බෝක්ටු පිටින් උඹලා බඩු ඒවපු නිසා තමයි අපි තාම පණ පිටින් ඉන්නේ. ආමි එකයි පොලිසියයි ගැන ඉතින් කියන්න වචන නැහැ. වතුරේ බැස්සෙත් තින්. දැන් මේ ජරාව අස් කරන්නෙත් තින්. පේනවනි මේගොල්ලෝ මඩ නාගෙන කරන වැඩේ. ඒ වගේම අපේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ලා. තරුණ කොල්ලෝ කිල්ලිනවා ගාල්ල මතර පැත්තේ බෝට්ටු අයිතිකාරේ ඕන තරම් ඉන්නවා. මචං බෝට්ටු ටිකක් අරන් වරෙල්ලා කුසගින්නට බත් ටිකක් කවන්න පුළුවන් ඉන්න කැම ටික බෙදන්න පුළුවන් බෝට්ටු ටිකක් අරන් වරෙල්ලා. උඹලා කැමරාව පැත්තකින් තියලා මඩට බැස්සට රෙස්පෙක්ට්. උඹලා පෙන්නුවා ෆොලෝවර්ස්ලට වඩා මනුස්සකම වටිනවා කියලා. මම මේ වීඩියෝ එක දාන්නෙත් අද තමයි ෆෝන් එක අතට ගත්තේ. මෙච්චර වෙලා මමත් හිටියේ සවල අරන් ගෙවල් සුද්ධ කරන වැඩේ. ඇඟට පන්නේ නැහැ මචං. දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ ආයෙම බින්දුවේ ඉඳන් පටන් ගන්න. හිතන්න එපා ලේසි කියලා. මේක මාරම ගේමක්. හැබැයි අපි බය නැහැ. මං උඹලට කියන්නේ වැටෙන්න එපා යකෝ. අපි මේක ගොඩ දාමු. අඬ හිටියට කවුරුත් අපිට කන්න දෙන්නේ නැහැ. අපිමයි නැගිටින්න ඕන. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇවිත් වතුර බෝතලයක් දියන්. නැත්තම් ඇවිත් මේ මඩ ටික අදින්න උදව් කරපන්. කඩ්බෝඩ් වීරයෝ නොවි වැඩ කරන වීරයෝ වෙල්ලා. එහෙන් මම යනවා ආයේ වැඩට. මට බනින අයටයි ආදරය කරන අයටයි හැමෝටම ජය වේවා. අපි දිනනවා මචං. අනිවාර්යයෙන්ම අපි දිනනවා.